අත්පා බැඳලා දාලා ගින්ගගේ පාවෙමින් තිබ්බ නාදුරන මලසොරුරක් හොයාගෙන තියෙනවා. ඉතින් ගින්ගග හරහා වැටිලා තියෙන වක්වැල්ල පාලම ආසන්නේ පාවෙමින් තිබ්බ නාදුරන අයෙක්ගේ මලසොරුරක් හොයාගෙන තියෙනවා. ඉතින් මේ විදිහට මේ පුද්ගලයාගේ මල සිරුර පොද්දල පොලිසිය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක් වෙලා ගොඩට අරගෙන තියෙනවා. ඉතින් මේ මියගිය පුද්ගලයාගේ මුහුණ විකෘති වෙලා තියෙනවා. ඒ වගේම මොහුගේ දෑත් පිටුපසට කැල්ලා ගැට ගහලා තිබිලා තියෙනවා කියලා තමයි විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙන්නේ. ඉතින් මේ පුද්ගලයාගේ පාද කොන්ක්‍රීට් කණුවක ගැට ගහලා තියෙනවා කියලත් පරීක්ෂණවලදී අනාවරණය වෙලා තියෙනවා. ඉතින් මේ වෙනකොට මේ පුද්ගලයාගේ මල සිරුර මෘතදේහය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරන තෙක් වක්වැල්ල පාලම ආසන්නයේ ආරක්ෂිතව තබලා තියෙනවා කියලා තමයි පොලිසිය විසින් පවසන්නේ. ඉතින් මෙවැනි සිද්ධ වෙනවා රටේ. ඉතින් ඇත්ත වශයෙන්ම බොහොම කනගාටුදායක සිද්ධි තමයි මේ විදිහට අපිට අහන්නට ලැබෙන්නේ මේ දිනවලදී. ඉතින් මිනිසුන් නොමිනිසුන් විදිහට වැඩ කරනවා. මනුෂ්‍යත්වයේ කූරත්වයේ බවට පත් වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ වගේ සමාජයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කවුරුත්. ඉතින් අනිවාර්යෙන් මෛත්‍රී සහගත මිනිසුන් ඉන්න සමාජයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මෙවැනි සිද්ධි ගැනත් වාර්තා කරනවා ඔයාලට. ඉතින් ඉදිරියට මේ සම්බන්ධයෙන්ුත් තොරතුරු ලැබුණොත් අනිවාර්යෙන් අරගෙන එනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඉදිරියටත් මෙවැනි තොරතුරු දැනගන්න අනිවාර්යෙන්ම channel එක subscribe කර එකතු වෙන්න.